අංශ සම්බන්ධන අධිකාරියේ විශ්‍රාමික විධායක සංගමේ සියලුම සමාජික කර්තෘ සහ සභාපතිතුමා ඇතුළු නිගමතුමා ඇතුළු සියලුම විධායක දලගේ අවසරයි. ඇත්තටම අද දවස ගත්තාම හරිම සන්තෝෂයක් තියෙනවා. ඔබ වගේ ජ්‍යෙෂ්ඨයන් මේ රට තුළ විශාල සේවයක් කරපු දැනට විශ්‍රාමික සුවයෙන් ඉන්න නැවතත් සමාජ වෙනුවෙන් සේවයක් කරන්න කැමැත්තක් තියෙන ඔබ වෙනුවෙන් මගේ උපදේශනයක් ලබා දීලා ඔබ නිරෝගී කරන්න අවශ්‍ය කටයුතු ටික පිළිබඳව උපදෙස් කරන්න ලැබීම ඇත්තටම සන්තෝෂයි. මට මම හරි ආසයි ඔයාලා කැමති නම් ආදරණීය අම්මේ තාත්තේ කියලා මම කතා කරන්න ආසයි. ඉතින් මම ගැන ගත්තොත් මම ගම්පහ මහසෙන්නාරණ වෙදමැදුරේ අමිල සංජය වේද මහත්තයා. ඉතින් මගේ තමයි දැනට නොමිලේ ප්‍රතිකාර ලබන රෝහලක් තියෙන්නේ ලංකාවේ පළවෙනිම රෝහල. දරිද්‍රතාවයෙන් පෙළෙන සියලුම දෙනා වෙනුවෙන් නොමිලේ ආහාර පාන ලබා දීලා නොමිලේ පිහිට ඖෂධ ලබා දීලා සුව කරලා යවන්න වෙදමැදුරක් තියෙන මගේ තමයි. ඊට අමතරව වල මතක ඇති දැනට අවුරුදු 3කට විතර කලින් ආවා මේ රටට විශාල ව්‍යසනයක් ආවා. ඒක තමයි මේ කොරෝනාව කියලා කියන්නේ. ඒතර කොරෝනාව ආවට පස්සේ මේ කොරෝනාවට බෙහෙත් තිබුණේ නැහැ ලෝකේ. ඉතින් මම තමයි මේ කොරෝනාව වෙනුවෙන් සියලුම රාජ්‍ය අංශ සහ සියලුම පෞද්ගලික අංශ වලට නොමිලේ බෙහෙත් ඖෂධ ලබා දීලා කොරෝනාව වෙනුවෙන් විශාල පිළිවෙලක් කරපු වෙදමත්. ඊට අමතරව මම විතරයි කසාය වට්ට පුළුවක් කිව්වේ. දැන් සමහර විට මාවත් කරලා නැතුව මම කසායක කීකද ගොඩක් කට්ටිය යකිනාරම් පිළිවෙල්ගෙට ඔත්තමල්ලි අමේපුර සුදුරුවන පාවට්ට මතුරුතලා වල්වින් කොහොම කියන්නේ අර කියනවා කියලා පිළිදල මේ වර්ග 9 කසායක ඔන්න කියලා මම හැමෝටම කිව්වා. ඒක බීලා ශාරීරික ප්‍රතිශක්තිය වර්ධනය කරගෙන මේ කොරෝනා වැළඳිච්ච නැති විශාල මිනිසක් මේ රටේ ඉන්නවා. සහ කොරෝනා වැළඳිච්ච අය දවසින් දෙකකින් සුව. ඉතින් ඒකත් එක තමයි විශාල වශයෙන්ම මේ රට තුළ සහ විදේශීය විදිහට මාව හඳුනාගත්ත විදිහට ඉන්නවා. ඊට අමතරව දැනට ලෝකයේ ප්‍රතිකාර නැහැ කියන රෝග සඳහා ඔඩිසම් කියන රෝගය තියෙනවා. ඊට අමතරව මේ ඩිමෙන්සියා කියන රෝගය තත්ත්වයක් තියෙනවා. ඔයාලා අවුරුදු ගාණක් තිස්සේ මේ රාජ්‍යංශයේ විලායන වශයෙන් වැඩ කරාට පස්සේ මානසික පිළිසර වශයෙන් නිදි වැරවල පස්සේ බලකලාට ස්නායු වලට විශාල වශයෙන් හානි වීමක් සිදු වෙනවා. මේකේ ඩිමෙන්සියා කියන රෝගය තත්ත්වය අද වෙලා තියෙනවා. ඊට අමතරව පාකින්සන් කියන රෝගය තත්ත්වය වෙලා තියෙනවා. ඊට අමතරව MS කියන්නේ මල්ටිපල් ස්ක්ලෙරොසිස් කියන මොලේ ස්නායු වශයෙන් හානි කරන රෝගී තත්ත්වයක් වෙලා. ඊට අමතරව මල්ටිපල් මයෝමා කියන මේ ඇටමිතුම් කියන පිළිකා රෝගී තත්ත්වය වෙලා තියෙනවා. මේ වගේ රෝගී දැනට බෙහෙත් හොයාගෙන නැති රෝග තත්ත්වයන් 5කට බෙහෙත් ප්‍රතිකාර ලබා දීලා 99කට එහා ප්‍රතිශතයකින් එළිම ඉදිරියේ තියෙන වෙලකට බවට මම ගිය දෙසැම්බර් මාසයේ සම්මාන ලැබුණ ආසියානු වෛද්‍යවරයාට සම්මාන. ඉතින් ඒ සියලු දේ ලැබුණේ මම මගේ පුරා කාලේ ඉඳන්ම මගේ සීලාගේ මගේ දෙමෝපියන්ගේ ඊට අමතරව මගේ ගුරුවරුන් කියලා කිච්ච ඒ දැනුම සහ මේ පරිසරයේ තියෙන ශක්තිය තුලින් තමයි වෛද්‍යවරයෙක් බවට මම නිර්මාණය කළේ. ඊට අමතරව මගේ වෛද්‍ය ක්‍රමය හරිම වෙනස්. වලාදී අන්තපුර සටන් කලාව. අපේ රටේ තිබුණ එකම සටන් කලාව සහ සුද්දා පලාජි වල එකම සටන් කලාව තමයි මේ අන්තපුර සටන් කලාව කියලා කියන්නේ. ඉතින් මේ යුද්ධ ජය කරන ඔක්කොම තියෙන අපේ මේ අංග සටන් කලාවක් තියෙනවා. ඉතින් මේ අංග සටන් කලාව කියන එක මම ඉස්සරට ඉගෙනගෙන ඒක ප්‍රවේශී වුණාට පස්සේ මම කැමතිස්ම හිතුව දෙයක් තමයි මේ සාමාන්‍යයෙන් සටන් කලාව කියන එක භාවිතා කරන්නේ මිනිස්සුන්ට හානි කරනවා. සාමාන්‍යයෙන් අපේ සටන් කලාවේ තියෙනවා මිනිස්සුන්ව සෙනෙකව සීනති කරනවා. ඊට අමතරව මිනිස්සුන්ව වරු 3කට විතර අපරාධික කරනවා. ඊට අමතරව මාස 3යි, වරු 3යි, දවස් 3යි, දින 3ක් තියලා ඒ නිලස්ථාන වලට පහර දෙනවා. දැන් මේ හැම දෙයක්ම අපේ මේ ශරීරයේ තියෙන ප්‍රෙෂර් පොයින්ට් අපේ මේ තියෙන නිලස්ථාන එක තමයි එන්නේ. මේකෙදි ගොඩක් කරාට භාවිතා කරන්නේ අපේ මේ ශරීරයේ දැන් සාමාන්‍යයෙන් ඔයාලා අහලා ඇති දැන් චීන කඩු මෙතනම කියලා තියෙනවා අපේ තිබුණ මේ නිල ප්‍රතිකාර ක්‍රමයක් තමයි චීන කඩු ප්‍රතිකාර ක්‍රමය කියලා කියන්නේ. මේකෙදි මේ චීන ජාතිකයන් භාවිතා කරන්නේ මේ අඟුලක් කියනවා. අපි මේ අඟුලක් කියන මේ අපේ මේ ඇඟිලි පුරුකක් කියනවනේ. මේක තමයි අඟුලක් කියලා දෙන්නේ. මේ ශරීරයේ මේ හැම තැනකම මේ පුරුකේ පුරුකන නිලස්ථාන තියෙනවා. හැබැයි අපි නිල බෙදන්නේ වෙනස් වෙනවා.
අපේ එළියෝ සහ සිංහල ජාතිය. ඉතින් මේ අපි නිල බෙදන්නේ අපේ මේ වියත් ක්‍රමයක් එක්ක. සාමාන්‍යයෙන් මේ අඟුලත් එක්ක යන නිලස්ථාන 1000ක විතර ප්‍රමාණයක් ආවන්නේ වන විදිහට තමයි අපේ මේ වියතෙන් නිලස්ථාන බෙදීමෙන් අපි කරන්නේ. ඊට අමතරව ප්‍රබල ශරීරයේ තියෙන නිලස්ථාන කීපයක් තියෙනවා. ඒ තැන් වලට පහර දුන්නාට පස්සේ ඉක්මනින්ම සුවපත් කරන්නත් පුළුවන්. ජීවිත කාලෙම සුවපත් කරන්නත් බෑ. ඉක්මනින්ම මරණයටපත් වෙන්නත් පුළුවන්. නැත්නම් කාලයක් ගෙන මරණයටපත් වෙන්නත් පුළුවන්. නැත්නම් අඩපණ වෙන්නත් පුළුවන්. නැත්නම් එක පැත්තක් අංශභාගයේ තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ඒකට කියනවා මහා ගෝඨ. ඒ කියන්නේ මේ බෙල්ල ආශ්‍රිත තියෙන නිලස්ථාන වලට කියනවා මහා ගෝඨ. ඊළඟට මේ පපුවත් එක්ක මේ තියෙන මේ ප්‍රදේශයට කියනවා කාපි ගෝඨ කියලා. ඊළඟට මේ බුරියත් එක්ක තියෙන මේ නිලස්ථාන ටිකට කියනවා මහා ගෝඨ කාපි ගෝඨ අපි අෂ්ට ගෝඨ කියලා. මේ නාභි ගෝඨ කියන්නේ මේ බුරියත් එක්ක තියෙන ප්‍රදේශය. අපේ මේ ඉනෙන් පල්ලෙහා කොටස. ඒක කියනවා අෂ්ට ගෝඨ කියලා. මේ වගේ ගෝඨ හතරක් බෙදලා දෙනවා අපේ පාරම්පරිකව අපේ මේ සටන් කලාවේ නිල ශාස්ත්‍රයත් එක්ක ප්‍රධාන නිල හතරක් කියලා. ඊට අමතරව දැන් මම අද දවසේ කතා කරන්න ගත්තේ මම චූට්ටක් අත උස්සන්න මෙතෙන්දී අපේ මේ කලින් කොරෝනා සමයත් එක්ක එන්නත් කරන්නේ සිදු නොකරපු කට්ටිය. වැක්සින් එක කොරෝනා වැක්සින් එක ගහන්න තියෙන්නේ. ඒකයි ඇත්තටම මේක අපේ රටට කරපු අභාග්‍ය සම්පන්න දෙයක්. කොරෝනාවේදී විශාල වශයෙන්ම මේ වැක්සින් එක ගහන්න එපා කියලා මේ වැක්සින් එකේ තියෙන අතුරු ආබාධ ගැන කතා කරලා විශාල වශයෙන් වැඩසටහන් රාශියක් YouTube එක හරහා මම ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කරේ මේ වැක්සින් එක හරහා ලෙඩ වර්ග 1275ක් ඇවිල්ලා තියෙනවා. මේ වෛද්‍යවරු යටතේ ප්‍රතිකාර ලබන පිළිකා රෝග මේ වැක්සින් එකෙන් පස්සේ අඩවැල් පිළිකා වෙලා තියෙනවා, අමාල් පිළිකා වෙලා තියෙනවා, පෙනහළු පිළිකා වෙලා තියෙනවා, ඊළඟට මොළේ පිළිකා වෙලා තියෙනවා. ඊට අමතරව ඩිමෙන්සියා වගේ තියෙන රෝගී තත්ත්වෙන් වැඩි වෙලා තියෙනවා. මේ වැක්සින් එකෙන් පස්සේ මේ වගේ ලෙඩ වර්ග 1275 ඇවිල්ලා තියෙනවා මේ වැක්සින් එකෙන් පස්සේ. ඒක නිසා මේ රටේ ඉන්න ඒජ් ප්‍රොග්‍රෙසිව් එකේ වාරයක් තමයි දැන් අපිට මේ වැක්සින් එකක් ගන්න නිසා මේ දිනකට අපි බලන්න ඕනේ මේ ශරීරයේ තියෙන විෂ කොටස් ටික අයින් කරගන්න කොහොමද? අපි නිරෝගී වෙන්නේ කොහොමද? එදින ඉදිරියට අපි නිරෝගී වෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අපේ මේ තියෙනවා වෛද්‍ය ක්‍රමයේදී දේහ ලක්ෂණ විද්‍යාව කියලා. සාමාන්‍ය පුද්ගලයාගේ දේහ ලක්ෂණ විද්‍යාව කියලා තමයි පුද්ගලයාගේ තියෙන දෙල රෝග ටික මොනවද කියලා හඳුනගන්න වෛද්‍ය. ඊට අමතරව මේ නාඩි ශාස්ත්‍රය කරන අත බලලා ශරීරයේ මේ පල්ස් බලලා කොහොමද තියෙන රෝගී තත්ත්වයන් මොනවද මෙයාගේ අධ්‍යාපනයද තියෙන සිලොසිස් වගේ තත්ත්වයන් තියෙන මෙයාට නියමියා වගේ තත්ත්වයන් තියෙන කියලා අහනවා. ඉතින් මේ වගේ වෛද්‍ය ක්‍රම රාශියක් තියෙනවා. ඊට අමතරව මේ හස්ස රේඛාව කියන විද්‍යාව. මේ හස්ස රේඛාව කියන විද්‍යාව තුළින් මොන කාලයකද රෝගී දෙන්නේ. ඊට අමතරව අපි මේ තියෙනවා මේ ශීර්ෂ රේඛාව කියලා තියෙනවා. මේ ශීර්ෂ රේඛාව මැද්දේ යම්කිසි ලපයක් ඇවිල්ලා තිබුණොත් අනිවාර්යයෙන්ම විශාල වශයෙන්ම මානසික පීඩනයක් වලට ලක් වෙන පුද්ගලයෙක් කියන වෛද්‍යවරයාට හඳුනාගෙන ඉන්න හැකියාවක් තියෙනවා. අපි මේ තිබුණා අතීතයේ නම් ශික්ෂණ කලාව කියලා මේ ශික්ෂණ කලාව වලට අපේ මේ තියෙන අස්රේඛා විද්‍යාව, දේහ ලක්ෂණ විද්‍යාව, භූත ලක්ෂණ විද්‍යාව, ඉංග්‍රීසි ශාස්ත්‍රය, නාඩි ශාස්ත්‍රය අතුළු මේ වගේ විශාල වශයෙන් අපේ ශාස්ත්‍රයන් රාශියක් තිබුණා. පස්වල වලින් අපේ මහානායක හාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ විශාල වශයෙන්ම මේ ගැන විශාල වශයෙන්ම දැනුවත්භාවයක් ඇති කරලා පැතිරලා තිබුණා. ඉගෙනගෙන තිබුණා. ඊට අමතරව අපේ මේ වෛද්‍යවරුත් මේ වෙන දැනුවත් වෙලා තිබුණා. ඒවෙන් තමයි පුද්ගලයන්ගේ මේ ලෙඩ රෝග හඳුනා ගැනීම සහ පුද්ගලයන්ව කොහොමද නිරෝගී කරන්නේ කියලා අතීතයේ ධම්ම තිබුණා. හැබැයි දැන් මේ වෙද්දී අපි හැමතිස්සෙම කන්නේ අපේ මේ තියෙන ආහාර පාන විස ආහාර පාන. දැන් ඔයාලට හැමතිස්සෙම හම්බෙන්නේ ගොඩක් කටිය සම්ම කරනවා, ගොඩක් කටිය නාඩ කරනවා. හැබැයි ඔයාලා දන්නවද අපිට කියලා ආහාර වල කීයක් තියෙනවද? කීයක් තියෙනවද? දැන් ජේෂ්ඨ පොලිසිය තමයි කියන්නේ. අපිට කියලා දෙනවා හාල් වර්ග 3200ක්. දේශීය හාල්. මේ හාල් වර්ග බෙදෙනවා කුඩාලමුන්න වෙනම සුවදෙල් කියන හාල් එක. ඊට අමතරව වකුගඩු රෝගීන්ට නම් මඩතමාරු කියන හාල් එක සහ රන්මැණිකා කියන හාල් එක. පිළිකා රෝගීන්ට නම් තනහාල් කියන එක. ඊට අමතරව අධික රුධිර කියන මේ ප්‍රෙෂර් කියන කට්ටිය ප්‍රෙෂර් එක තියෙන කට්ටියට වෙලක් කරලා තමයි හිඟනටි හාල් කියන එක, පච්චපෙරුමාල් කියන එක, කුල්ලුතුරු කියන එක. මේ වගේ විවිධ වර්ගයන්ට ප්‍රභේද වෙච්ච හාල් වර්ග අපේ රටේ තියෙනවා. දැන් මම කතා කරේ දැන් ඔයාලා මම ඇහුවා සම්මා කරනවා නාඩු කරනවා නේද කියලා. මම
ගොඩක් වෙලාවට කට්ටිය හරි ආසයි කීල් සම්පත. දැන් මේ හාල් වල ගත්තාම මේ පිටරටින් යන හාල් එකේ තියෙන්නේ කැලරි ප්‍රමාණය තියෙන්නේ 103යි. අපේ මේ දේශීය හාල් එකේ මේ කාබනිකව යොදන මේ දේශීය හාල් එකේ කැලරි ප්‍රමාණය තියෙනවා 117ක්. හැබැයි අපේ රටේ ඉන්න මිනිස්සු කරන්නේ රස ආහාරය තමයි කරන්නේ. ඒක නිසා තමයි මේ වගේ දියවැඩියාව අධිකව වැඩි වෙලා තියෙන්නේ. ඊට අමතරව අලවර්ග කීයක් තියෙනවද අපේ රටේ? දන්නේ නැහැ. අර්ථාපල නෙවෙයි. අලවර්ග තියෙනවා 500ක්. අර්ථාපල වලට අමතරව රාජාල, ජාවල, කුකුලල, ඉන්නල මොකද කියලා අලවර්ග 500ක් තියෙනවා. වෑංජන වර්ග ගත්තොත් වෑංජන වර්ග තියෙනවා 30000ක්. අපේ මිනිස්සු කියනවා කන්න නැහැ කියලා මේ රටේ. හැබැයි විවිධ වර්ගයේ ලෙඩ රෝග වලට ගැලපෙන විදිහට අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවා ආහාර වර්ග. දැන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේ ජේෂ්ඨ කුලිය වැසියන්ට තියෙන විශාල දෙයක් තමයි අපේ මේ තියෙන ප්‍රොස්ටේට් කෑම එක. මේ පුරස්විකන්ති ඉදිමීම. දැන් සාමාන්‍යයෙන් මේකට ප්‍රධාන හේතුව තමයි කාලයක් තිස්සේ තියෙන මේ සයිටිකා කියන රෝගෙද. මේ කොන්දේ තියෙන කොන්ද තියෙන මේ ස්නායු පෙරපීමක් නිසා කකුල හරහා යන මේ ප්‍රධාන ස්නායු තදවීම නිසා අපේ මේ තියෙන මුත්‍රා මාර්ගයට ගමන් කරන ලේ ප්‍රමාණය සහ මල මාර්ගයට ගමන් කරන ලේ ප්‍රමාණය අඩුනාට පස්සේ අපේ මේ තියෙන පුරස්විකන්ති ඉදිමෙන්න ගන්නවා. ඉතින් මේකට මොනම දෙයක් තමයි මැල්ල පොළ කියලා කියන්නේ. දැන් ඔයාලගේ වල වල ඉස්සර තිබුණා ඉදිරියේ මැල්ල පොළ කියලා. දැන් සාමාන්‍ය මේ ගැන යම්කිසි රෝග ලක්ෂණ තියෙන කෙනෙක් නම් ගොඩක් වෙලා මේ යටිබඩේ කැක්කුම් වෙන්න පුළුවන්. රාත්‍රියට තදබල ලෙස මේ මුත්‍රා බර එන්න පුළුවන්. මුත්‍රා බර ආවට මුත්‍රා පහ වෙන්නේ නැහැ. කඩ කඩා වගේ යනවා. ඉතින් ඒකෙදි හොඳම දෙයක් තමයි ඔයාලට මේ මැල්ල පොළ සම්පූර්ණයක් වගේ කණ එක. ඊට අමතරව මේ ශනිකව මුත්‍රා අරස්සියක් වගේ ආවා. දැන් ඔයාලා මේ වයසක සාමාන්‍යයෙන් අවුරුදු 70ට එහා වගේ ඉන්න කට්ටිය නිසා ගොඩක් වෙලාවට එන්න පුළුවන් මුත්‍රා අරස්සිය වගේ දේවල් එන්න. දැන් මේ වෙලාවට හොඳම දෙයක් තමයි මේ ගෙවල් ඉදිරියේ තියෙනවා මුදු බියලේ කියලා දෙනවා ශාකය. මුදු බියලේ අරනවා නැමු. මුදු බියලේ රතුළුණුයි අරගෙන. මුදු බියලේ සහ රතුළුණු අරගෙන මේක හොඳට ගලේ අමරන්න. ගලේ අමරලා අඟල් 8ක් දිග අඟල් 4ක් පළල රෙදි කෑල්ලක මේක ගාන. ගාලේ වෙරලා අපේ මේ තියෙන නාභියේ තියෙන මේ බුරියේ ඉඳන් අඟුලක් කියන්නේ මේ මුරුක. පල්ලෙහාට මේක දිගට එලන්න. එලපු ගමන් විනාඩි 10ක් 15ක් ඇතුළත හොඳට මුත්‍රා පාස් වෙනවා. ඕනම කෙනෙක් මේක භාවිතා කරන්න මේක ප්‍රත්‍යක්ෂව වෙන්න. සාමාන්‍යයෙන් අපි බර්නින් කියන්නේ ගොඩක් වෙලාවට පිච්චුන කෙනෙකුට මුත්‍රා රසය මල රසය එන්න පුළුවන්. මේ වගේ කෙනෙකුට මේවා අපිට කරන්න පුළුවන්. ඊට අමතරව අපේ මේ නිලස්ථානකුත් මම කියලා දෙන්නම්. මේ නාභියත් එක්කම අඟුල් එකමාරක්. මේ අඟුල් එකමාරක් කියන්නේ මේ වගේ ප්‍රමාණයක්. මේ දකුණු පැත්තට දැන් පිරිමි කෙනෙක් නම් දකුණු පැත්තට තියන්න ඕනේ. සාමාන්‍ය පිරිමි කෙනාගේ නාඩි ක්‍රියාත්මක වෙන්නේ දකුණු පැත්තේ. දැන් ඔයාලා ප්‍රසාද මදිනකොට පිරිමි කෙනාගේ දකුණු අතරත් ගැහණු කෙනාගේ වම් අතරත් දාන එක ගැහණු කෙනෙක්ගේ නාඩි ක්‍රියාත්මක වෙන්නේ වම් පැත්තේ. ඒතර පිරිමි කෙනෙකුට අපි ප්‍රතිකාරයක් කරද්දී පිරිමි කෙනාගේ දකුණු පැත්තේ මුරියේ සිට අඟල් එකමාරක් අපි හරියට ටිකක් අල්ල ඇල්ලුවා නම් මේක දක්ෂිනාවර්ත ඇල්ලුවා නම් ටික වෙලාවක් විනාඩි 5ක් විතර ඉක්මනින්ම මුත්‍රා පාස් වෙනවා. ඉතින් මේ වගේ අපිට අද්භූත වර්ග රාශියක් තියෙනවා. දැන් මම චුට්ටක් අත උස්සන්න. දියවැඩියාව කියන රෝගී තත්ත්වයේ තියෙන මිනිස්සු. දැන් ඔයාලා ගොඩක් වෙලාවට සාමාන්‍ය මේ දියවැඩියා කියන රෝගී තත්ත්වයට භාවිතා කරන්නේ මෙට්‍රොමින් කියන පිළිවෙල. ඊට අමතරව ඉන්සුලින් භාවිතා කරනවා. හැබැයි කාලයක් තිස්සේ භාවිතා කරද්දී මේ ඔයාලගේ ස්වරූපය සම්පූර්ණ වෙනස් වෙනවා. අස්සරින් උත්කලා වයෝවෘද්ධ මිනිසෙක් වගේ ශරීරය කෙට්ටු වෙනවා, රැලි වැටෙනවා, කැත වෙනවා. හැබැයි අපිට මේ ශරීරයේ තියෙන මේ ග්ලූකෝස් මට්ටම හරි විදිහට කඩලා දෙන්න හැකියාවක් තියෙනවා අපේ මේ ඖෂධයෙන්. අපේ මේ තියෙන අග්න්‍යාශයෙන් මේ ඉන්සුලින් ටික හරියට නිෂ්පාදනය කරලා දෙන්න පුළුවන් නම් අග්න්‍යාශය හරහා ලයිපේස් කියන එන්සයිම් එක අපමාවට එවන්න පුළුවන් නම් ඔයාලට මේ අමතරව දෙන පිළිත් වෙත්තක් මොන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි බලන්න ඕනේ ජේෂ්ඨ පුරවැසියෝ හැටියට අපි කොහොමද නිරෝගී වෙන්නේ කියලා. මේක ප්‍රධානම දෙයක් තමයි මට උදේට ඇල් වතුර බොන කට්ටිය අත උස්සන්න. අත හොඳ උස්සන්න ජේෂ්ඨ පුරවැසියෝ. සාමාන්‍යයෙන් වකුගඩු රෝගීන් හැල්
පිළිකා රෝගීන් හැර සියලුම දෙනා කරන්න ඕන රාත්‍රී කාලයේ මැටි භාජනයකට ඇල් වතුර දාලා තියලා උදේ නැගිට්ටාම හිස්බඩ කටපුර වල ඇල් වතුර කුඩු 21ක් බොන්න. කටපුර වල කුඩු 21ක් බොන්න. දැන් තාත්තගේ ප්‍රමාණය මේ තාත්තගේ. එතකොට තමාගේ ප්‍රමාණය අනුව මුඛයේ ප්‍රමාණය අනුව මේ වතුර ප්‍රමාණය වෙනස් වෙනවා. මේක හරියට කරාම කුඩු 21 ගාව පළවෙනි දවස් ටිකේ බොන්න බෑ වම යනවා. අපිට හුරුනේ තියෙනවා. මොකද මුත්‍රාය දවසට කියන්නේ උදේ 10ට කලින් දෙපාරක් මුත්‍රා පාස් වෙනවා. ඊට අමතරව මේ මල ක්‍රියාව ටොයිලට් යන එක දෙපාරක් විතර සිදු වෙනවා. ඉතින් ශරීරයට විශාල සැහැල්ලුවක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපේ මේ ආයුර්වේද වේදිකාවේදී කියනවා මිනිස්සෙක් නිරෝගී වෙන්න ඕන නම් ස්වස්ථ පුද්ගලයෙක් වෙන්න ඕන නම් අපේ ශරීරයේ මල ක්‍රියා ටික හරියට සිදු වෙන්න ඕන. ඒකෙදි කියනවා මේ වේග කියලා තියෙනවා මේ වේග පහක් තියෙනවා ධාරණය කරගන්න ඉන්න එපා කියලා. ඉක්කා වෙන එක නවත්තන්න එපා. ඊට අමතරව සාමාන්‍යයෙන් මල ටොයිලට් යන එක නවත්තන්න එපා. ඉර කරන් ඉන්න බරක් කරලා මුත්‍රා බරක් ආවම සද කරන් ඉන්න එපා. සූත්‍ර පහ වෙනකොට ඒව නවත්තන් ඉන්න එපා. ඒ වගේ කියලා තියෙනවා වේග ධාරණය කරන්න. ඒක මේ තද කරන් ඉන්න එපා කියලා. ඉතින් මේ වේග වෙන්නේ අපේ අවයව වලට හානි වෙනවා. ඉතින් මේ ඇලතුරු කුරු විසික පිටුවට පස්සේ හොඳට මල ක්‍රියාව සිදු වෙනවා. ඒකෙන් ඔයාලට තියෙන මේ ශරීරයට හැදෙන මේක කරලා බලන්න. ප්‍රෙෂර් කියන කෙනෙක් ඉන්නවා නම් ප්‍රෙෂර් කියන එක මාසිකමාරක ඇතුළත ප්‍රෙෂර් නෝමල් වෙනවා. මේ වතුර කුරු විසික මේ නොමිලේ ලැබෙන දෙයක්. කොලෙස්ටරෝල් නෝමල් වෙනවා. දියවැඩියාව අඩු වෙලා යනවා. ඊට අමතරව මේ ෆැටි ලිවර්. දැන් මෙතන කීප දෙනෙක් ගත්තොත් ෆැටි ලිවර් තියෙනයි. අක්මාවේ තෙල් ගතිය සුව වෙනවා. ඊට අමතරව අල්සර්ස් කියන රෝගී තත්ත්වය. ගොඩක් වෙලාවට මෙතන ඉන්නවා මලබද්ධිය තියෙන කට්ටිය ඉන්නවා. ටොයිලට් යන්න නැති ගතිය, බඩ බේරන ගතිය, ටොයිලට් කරන්න යනකොට දැවිල්ල ගතිය යන කට්ටිය ඉන්නවා. මේ අල්සර්ස් වෙනවා මේ වතුර කුරු විසික. ඊට අමතරව මිග්‍රේන් කියන එක. මේ ඉරුව රදේ කියන එක. ගොඩක් වෙලාවට දැන් අපේ ඔළුවට ගමන් කරන ලේ ප්‍රමාණය සහ ඔක්සිජන් ප්‍රමාණය අඩු වුණාම හිසේ වේදනාව වෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි ગેස්ට්‍රයිටිස් කියලා කියන අමිල පිත්ත රෝගී තත්ත්වය. මේකට ප්‍රධාන හේතුව තමයි කෑම හරියට දිරවන්නේ නැති කම. දැන් කෑම දිරවන්න නම් අපි ගන්න ආහාර පාන වලට වඩා දෙගුණයක් හෝ තුන්ගුණයක් වතුර ඉන්න ඕනේ. දැන් අපේ කට්ටිය කරන්නේ මේසෙක ඉඳගෙන තියෙන ප්‍රමාණය උපරිම කනවා. කෑවට පස්සේ එතනින් යන දාන්න වතුර දාන්න ප්‍රමාණයක් නැහැ. හැබැයි අතීතයේ කරේම නෙමෙයි. අතීතයේ කරේ මම දන්නේ මේ තාත්තලා මම දැකලා ඇති. සේරුක් කාලා කියලා තිබ්බා හෙක්කු වගේ වාජනය. සේරුක් කාලා දැකලා තියෙනවද? මේ සේරුක් කාලා තියලා බිම ඉඳගෙන මේ සේරුක් කාලා උඩ දින තමයි කෑම ගන්න. එතකොට අපේ ආමාශයට ගැළපෙන ප්‍රමාණයට ආහාර ටික ලැබෙනවා. ඊට අමතරව අර වගේ දෙගුණයක් වතුර බොන. ඉතින් අර කෑම ටික ඉක්මනින් දිරවන්න හරි පහසුවක් වෙනවා. ඊට අමතරව අතීතේ ඉඳන්ම අපේ උතුම් මිත්තන් ආහාරයට ගත්තේ කැලරි ප්‍රමාණය වැඩි දේවල් සහ ෆයිබර්ස් තමයි වැඩි කර කෑම. ගොඩක් වෙලාවට ජීවනීය ව්‍යංජනයක් ඊට අමතරව අර වෙල් හම්බෙන දළු ව්‍යංජනයක් කැරන් කොපු බර කොපු අලු කිසෙල් ගොඩ ව්‍යංජනයක් පණම්පෙති ව්‍යංජනයක් ඊට අමතරව කුරුම්බ ලොද ව්‍යංජනයක් මේ වගේ තමා අපිට තියෙන මේ පරිසරයේ තියෙන ඖෂධ වර්ග ආහාරය සඳහා ගත්තා. හැබැයි අද අපි කරන්නේ ආහාරය සඳහා අරන් තියෙන විස කොටස්. ඒක නිසා තමයි ලෙඩ වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මේ දියවැඩියාව තියෙන රෝගී කෙනෙකුට හොඳම දෙයක් තමයි ප්‍රධාන වශයෙන්ම අතීතයේ නම් ගෙවල් ඉස්සරහා තිබුණා අඹුන වැලක් කියලා. මේ අඹුන කළ සම්පූර්ණයක් අනිවාර්යයෙන්ම ගන්න. මේක තියෙනවා මේ ලයිබේස් කියන එන්සයිම්. ඊට අමතරව හොඳම දෙයක් තමයි කොච්චි ගස් වතුරනවා නේද? දැන් අර කපුට කන කොච්චි තියෙන්නේ. මේ කපුට කන කොච්චි සුදු කරගෙන. අර චූටි කොච්චි එක තියෙන්නේ. මේ අපි කියන කපුට කොච්චි කියලා. ඒකේ කොළ එක කොලයක් හරි තමා ගන්න ව්‍යංජනයට එකතු කරන්න අපේ මේ ශරීරයේ ඉන්සුලින් නිෂ්පාදනය ඇතිවීමක් වෙනවා මේ කොච්චි කොලේ නිසා. ඊට අමතරව මේ ෂුගර් තියෙන කට්ටිය මේක හරියටම කරන්න දිනපතා පිලි කොලයක් සහ කොහොඹ කොලයක් තම්බලා බොන්න. දෙවනි දවසේ වෙද්දී කොහොඹ කොල 2යි පිලි කොල 2යි. තුන්වෙනි දවසේ වෙද්දී කොහොඹ කොල 3යි පිලි කොල 3යි. මේක දින දවස ගානේ කොලේ වැඩි කරලා 10 වෙනි දවසේ වෙද්දී කොහොම කොළ 10 පිළිකොළ 10 තම්බල බොන්න 11 වෙනි දවසේ සිට ආයෙ මුලින්ම පටන් ගන්න. මේක මාසයක් කරලා බලන්න සීනි මට්ටම සම්පූර්ණ අඩු වෙලා යනවා. ඊට අමතරව ඕනම ගෙදරක තියෙන අඹදළු. සාමාන්‍යයෙන් මේ ලපටි ප්‍රමාණයේ තියෙන අඹදළු 7ක් අරගෙන අපිට අඹකොළ තියෙනවනේ. අඹකොළ 7ක් අරගෙන මේක තම්බල බිව්වත් සීනි මට්ටම අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව
ඔයාලා ගෙවල් පැතිවල ඇති ගැඩොම කියලා ගස්. දැන් ඉස්සර මේ අපේ පුස්කොළ පොත්වල කළු මදින්න ගන්නේ ගැඩොම ගහේ යමු. ගැඩොම දන්නවද? අර චෙරි ගහේ කොළ වගේ තියෙන්නේ. තරට ගන්න ගොඩක් වෙලාවට. මේ ගැඩොම ගහේ පොතු දන්නද? ඈ? සිංහල වර්ඩ්. මේ ගැඩොම ගහේ පොතු අරගෙන මේක තම්බල බිව්වා නම් සීනි මට්ටම අඩු කරන්න පුළුවන්. ඊට අමතරව මිනිමල් කියලා දෙනවා જાතිය. දන්නවද? ඔව්. මිනිමල් කොළ 7ක් අරගෙන පොඩි කරලා වතුරට දාලා රැයක් කියලා මේක උදේට බිව්වොත් සීනි මට්ටම අඩු කරන්න පුළුවන්. ඊට අමතරව විශාලම දෙයක් තමයි දැන් මේ සීනි මට්ටම තියෙන නිසා මේ කකුල් වල තියෙන මේ පර්යාප්ත ස්නායු පද්ධතියට හානි කිරීමක් ඇති කරනවා. මේ කකුල් වල හිරිගතිය ගොඩක් වෙලා තියෙන සුග දින කටියට ඒ ගමන් කිරීම අඩු වුණාට පස්සේ ඉතින් මේක හොඳම දෙයක් තමයි අට්ටික්ක කියන එක. අට්ටික්ක සඳරුණා. අට්ටික ගහේ කොළ සහ පොත් කොටලා ඉස්මරගෙන හීනට යහලා දාලා සතියකට එකපාරක් හරි මේක දෙකක් පොඩි. මේකේ මේ හිරිගතිය අඩු වෙලා යනවා කකුල් වල තියෙන. හරි. ඊට අමතරව ඔයාලට හොඳම දෙයක් තමයි මම නම් අනුමත කරන්නේ නැහැ සෙරප්පු දාන එක. අපි සාමාන්‍ය ගොඩක් වෙලාවට එළිය යන්නේ හොඳට මේ ගොරළු පාගලා මේ අපේ කකුලේ සහ මේ අල්ලේ සහ මූණේ තමයි කියන්නේ මේ ශරීරයේ තියෙන සියලුම අපේ මේ අවයවයන් ආවරණය වෙන විදිහට ප්‍රධාන ඉලස්සා. ඉතින් ඒක නිසා හොඳට ගොරළු පාගන්න. එහෙම අපහසුතාවයක් තියෙනවා නම් ත්‍රිවාණ ගලක් අරගන්න, ත්‍රිවාණ ගල් තියෙන ත්‍රිවාණ ගල් අරගෙන නිකකොළ ටිකක් ගන්න, මුදු පියලිය, ඊට අමතරව මුගුප් කොළ, පින්න කොළ අඳුරන පින්න ගස්. අර අතුපන මල් පොකුර තියෙන පින්න කොළ. මේවා දාලා සම්බර කකුල් දෙක මදරස් වතුරේ බස්සන්නේ. මේකෙන් අර හිරිවැටි මඩු වෙනවා හොඳට එළිය ඇවිදින්න පුළුවන් වෙනවා සෙරප්පු නැතුව. මේ ගොඩක් කට්ටිය කියන දියපට් වෙනවා. ඊට අමතරව මේ ගල් දැලුම් වෙනවා කියලා කියනවනේ. ඉතින් මේවා සමනය කර ගන්න පුළුවන් අර වගේ කොළ තම්බල දාන එක. ඊට අමතරව මට ප්‍රෙෂර් දින කට්ටිය අදුස්සන්. වන්න මේක කරොත් හරියට ප්‍රෙෂර් කරලා. මම අර ඇල්ලතර පුලිසිය කොණ්ඩේ කියලා කිව්වනේ. ජර්මනි ඉඳගෙන මගේ වැඩසටහන් බලලා පවුල් 10ක් ආවා. මේ කට්ටිය මාසෙකමාරක් කරලා තියෙන්නේ. මේ ඇල්ලතර පුලිසියක විතරයි කියලා තියෙන්නේ. ඒකෙන් ප්‍රෙෂර් එක හොඳ වෙලා තියෙනවා. ඊට අමතරව දැන් ඉහි බෙලිගස්සෙම නැහැ. අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. බෙලිකොළ 7ක් අරගෙන ගම්බිරිස් 67ක්. දැන් අපි මේ ගම්බිරිස් කියන එක භාවිතය අඩු කරේ සුද්ධාවට පස්සේ. එතනින් පස්සේ තමයි අපි මිරිස් කන්නේ. අපි ගම්බිරිස් කන්න අපේ ශක්තිය වෙන්නේ. දැන් ගොඩක් වෙලාවට ලිංගික අප්‍රාණිකත්වයේ තියෙන. ශරීරයේ අන්ෆිට් ගතිය, ශරීරයේ ශක්තිය අඩු ගතිය තියෙන. ඊළඟට ඇඟේ මේ වාත පිත ශක්තිය කියන එක සමබරතාවය නැති වෙලා තියෙනවා. මේ සියලු දේටම හොඳම විසඳුම තමයි ගම්බිරිස් කියලා කියන්නේ. දැනට විශාල වශයෙන් මේ තියෙන වෛරස් රෝග වලට මේ තියෙන ලෝකයේ තියෙන වෛරස් රෝග වලට මොන රෝග වලට ප්‍රතිකාර කරන්න පෙරටින් කියලා නිස්කාරකයක් මේ ගම්බිරිස් වලින් ගන්න පෙරටින් කියලා නිස්කාරකයක් මේ තමයි ලබා ගන්න. ඉතින් අපි වැඩිපුර කරන්න ඕනේ ගම්බිරිස්. ඉතින් අද වෙද්දී මේවා භාවිතා කරන්නේ නැහැ. හරි. මේ ඉතින් ඒක නිසා පුළුවන් තරම් ගම්බිරිස් භාවිතා කරන්න. බෙලිකොළ 7යි ගම්බිරිස් 67යි අරගෙන කොටලා මේක ඉස්මරික බිව්වා නම් දවස් 7යි බොන්න ඕනේ. ප්‍රෙෂර් එක නෝමල් වෙනවා. ඊට අමතරව සාමාන්‍ය හීන දිහා ටිකක් වගේ කරනවා නම් ගොඩක් හොඳයි. අනික අක්මාවේ තෙල් ගතිය තියෙන කට්ටිය මෙතන ඉන්නේ. ඉතින් මෙයාලට හොඳම දෙයක් තමයි අමු කරපිංච කොළ 7ක් අරගෙන දවල් බත් එක කන්න ඇඟේ තියෙන තෙල් මට්ටම අඩු වෙනවා. අමු කරපිංච කොළ 7ක්. අනේ දැන් මේ කාලය තුළදී තියෙනවා විශාල වශයෙන්ම හිසේ වේදනාවක් දැන් බලක් බලලා චිකන් ගුන්නිය හැම ඇදිලා ඊට අමතරව වෙනත් වෛරස් රෝග ඇදිලා තදබල නවත්තන්න බැරි හිසේ රෝග තියෙනවා. මේකට හොඳම දෙයක් තමයි සුදුලුණු කියලා කියන්නේ. සුදුලුණු පික් 7ක් අරගෙන මේක උකපුරුත් එක්ක හොඳට අමරනවා. මේක ගුලි 7ක් හදලා දවස් 7ක් උදේට මොනවා නම් තියෙන ඔලුවකයක් සුව වෙලා යනවා. ඊට අමතරව කැස්ස. දැන් වොන් කෙනෙකුට කැස්ස කියන කෙනානේ. කැස්සට හොඳම දෙයක් තමයි ගෙදර හදාගන්න ඉරිවේරිය ගහ. හදලා තියාගෙන මේ ඉරිවේරිය කොළ 7ක් කොටලා මේක ඉස්මටි කරගෙන මේක ත්‍රිපෙන් ටිකක් දාලා බලනවා නම් කැස්ස හොඳ කරන්න පුළුවන්. ඉතින් මේ වගේ විශාල වශයෙන් අත්වේද රාශියක් අපිට කියන්න පුළුවන් මොන තරම් ඔයාලගේ තියෙන මේ ලෙඩ සුව වෙන්න. දැනට ඔයාලගේ ගොඩක් වෙලාවට තියෙන මේ ෆෝෂන් ෂෝල්ඩර් කියන එක මේ උරහිස් සංදියේ කාර්ටිලේජ් එක ඩැමේජ් වෙලා කාර්ටිලේජ් එක තුවාල වෙලා
ඇති වෙන වේදනාව. පස්සට ගන්න බෑ, අත උස්සන්න බෑ, බෙල්ල හලවන්න බෑ. මේ පර්ශ්ව දිමිලා තියෙනවා. ඉතින් මේකට හොඳම අපේ නිල ප්‍රතිකාර තියෙනවා. ඉතින් අපේ මේ දැන් සාමාන්‍යයෙන් හැම වේදනාවක් තියෙද්දි පිරිවිගෙන එන්න තමාගේ මේ දකුණු අතේ. හරියට මේ මැණික් කටුවත් එක්ක මෙතන මේ පොඩි හස් තියෙන තැන මෙතන තද කර චුට්ටක් මෙතන ටච් කරනවා. මේක ටච් කරා නම් මේ බෙල්ලේ අමාරු අතපස්සට ගන්න බැරි එක අඩු වෙලා යනවා. ඊට අමතරව ඇස් පෙනීම දුර්වලව කට්ටිය ඉන්නවා නම් මොකද අපේ මේ තියෙන දකුණු අතේ මේ මහපට ඇඟිල්ලේ මේ මෙතන මේ පිටරේ වගේ තියෙන මෙන්න මෙතන මේක ටච් කරනවා. ටික දවසක් යද්දී ඔයාලට ඇස් පෙනීම එන්න ගන්නවා. ඊට අමතරව නිින්ද යන්නේ නැති කෙනෙක් ඉන්නවා. හොඳම දෙයක් තමයි රාත්‍රියේට අපේ මේ ඇඟිලි පුරුක් දෙක මැද මෙතන මේ තියෙන වල වගේ මෙන්න මෙතන අල්ලගෙන ඉන්න ටික වෙලාවක් මේකෙන් සහැල්ලු නිින්දක් යනවා. මේක රාත්‍රියේට සාමාන්‍යයෙන් වල නිදා ගන්න පැය භාගයකට කලින් කරනවා නම් හොඳ නිින්දක් සහැල්ලු නිින්දක් යනවා. ඒකෙදි කවදාවත් වලට ස්නායු ආබාධ කිනක් හැදෙන්නේ නැහැ. ඊට අමතරව දත් කැක්කුම කියන එක තියෙනවා නේද? ගොඩක් වෙලාවට මේක දත් කැක්කුම ආපුවාම මේක කුඩාලමුටත් වෙනවා, වැඩිහිටියන්ටත් වෙනවා. ඉතින් දරා ගන්න අය අමාරුයි. මේකට හොඳම දෙයක් තමයි ඉද්දකොළ කියන දන්නව නේද? අර ඉද්දගස් කියන සුදු මල් තියෙන. මේ ඉද්දකොළ හතක් අරගෙන මේක කොටලා උණු වතුරෙන් ඉස්මණික මිරිකලා ලුණු චුට්ටක් දාලා කට හොදන්න මේකේ තියෙන සියලුම විස බීජ අයින් වෙලා යනවා. ඉතින් අපි මම මේකට නිරස්ථානයක් කියලා දෙන්නම්. මේ අතේ තියෙනවා මෙතන මේ ඇඟිලි පුරුක මුල. මෙන්න මෙතන හරියටම අල්ලන්න මේකෙදි ඕනම දත් කැක්කම ස්ටෝ කරන්න පුළුවන්. හරි. ඊට අමතරව මම ඔයාලට පොඩි ව්‍යායාමයක් කියලා දෙන්නම් හැමදාම උදේ කරන්න. මේක කරාම හොඳට ශරීරයේ සමබරතාවයේ තියාගන්නම ශරීරය නිරෝගී කරගන්න පුළුවන්. දැන් මෙහෙම හොඳට කකුල් දෙක ළඟට තියාගෙන හොඳට කෙලින් හිටගෙන අත් දෙක මෙහෙම ලං කරලා හොඳට මෙහෙම හුස්ම අරන් මෙහෙම පල්ලයට දාන්න. මේක මාත්‍රාවට හුස්ම ගන්න එක මේ කරන්නේ. හොඳට මෙහෙම ගත්තා. පල්ලෙන් හරිය කළා. මේකෙදී අපේ ශරීරයේ තියෙන සියලුම අවයව වලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලැබෙනවා. මේකෙන් ඔයාලගේ ෂුගර් හොඳ කරගන්න පුළුවන්. මීග්‍රේන් හොඳ කරගන්න පුළුවන්. ඊට අමතරව ඩිමෙන්ෂියා කියන තත්ත්වයන් සුව කරගන්න පුළුවන්. ඊළඟට තියෙන ස්නායු ආබාධ සුව කරගන්න පුළුවන්. ඉතින් මේක දිනපතා කිරීම තුළින් ඔයාලගේ පෙනහළු වල ශක්තිය වැඩි වෙනවා. ඒතර තවත් ආයුෂ වර්ධනය කරගන්න පුළුවන්. අනික තමයි අතීතයේ ඉඳන් එන දෙයක් තමයි මේ පාරම්පරික වෙන දෙයක් තමයි අපේ මේ ආයුෂ ප්‍රමාණය වර්ධනය කරගන්න අපිට මේ තියෙන පොඩි කාලයක් ආයුෂ ප්‍රමාණය වර්ධනය කරගන්න පුළුවන් නිරෝගීව හැම ගෙදරකම තියෙන්න ඕනේ මතුරුතලා කියලා ගන්න. මේකේ කොළ හතක් කොටලා ඉස්මණික බිඳුවක් හරි නැත්නම් කොළ හතක් කපලා ගෑවත් ගලලා බලන්න ශරීරයට වෙනස්ම විදිහේ ශක්තියක් ලැබෙනවා. ඉතින් කාලය මත නිසා අපි වෙන දවසක අපි ඉදිරි වැඩසටහනක් කරමු. ඉතින් ඒකෙන් අපි දැනුම වැඩි කරලා ඔයාලා නිරෝගී වෙන්නේ කොහොමද කියලා කතා කරමු. ඊට අමතරව අපේ අත්පත්‍රිකාවක් තියෙනවා. ඒක මම දෙන්නම්. ඒක මම දෙන්නේ පිළිකා රෝගී තත්ත්වයක් තිබුණා. ශරීරයේ යම්කිසි ෂුගර් ප්‍රෙෂර් කොලෙස්ටරෝල් කියන මේ තත්ත්වයන් තිබුණා. කොරෝනා රෝග සහ වෛරස් රෝග තිබුණා. ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න පුළුවන් එකම දේ තමයි ගෙදර අම්මා හදන්න තැඹුම්. අද වෙද්දී අම්මලා නම් දන්නවා ඉදිරි පරම්පරාව මේ තැඹුම් වලට ගැන දන්නේ නැහැ. මේකට මුරුංග පොතු, දුඹ මුල්, තොටිල්ල ගහේ පොතු අර පත්‍රිකා බෙදන්නයි මොනම. මේ ඒක දෙන්න කංශකොළ එනවා. ඉතින් කංශකොළ දැන් හදන්න බෑනේ. රටේ තහනම් අපිට නම් දාන්න පුළුවන්. කංශකොළ නැතුව මේ ටික අරගෙන කොමාරිකා මදවලින් හොදට ගලේ අමරලා ගුලියක් වෙන්න හදලා මැටි භාජන භාවිතා කරන්න. දැන් ගොඩක් වෙලාවට වකුගඩු ආබාධ වලට ප්‍රතිකාර ගන්න කට්ටිය එනවා. ප්‍රධානම හේතුව තමයි මේ මැටි භාජන වල කෑම හදන්න නැති නිසා. වකුගඩු ආබාධයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ශරීරයේ pH එක වැඩි කරන්න ඕනේ. ශරීරයේ pH එක වැඩි කරන්න එකම ක්‍රමය තමයි තඹ භාජනයක් හෝ පිත්තල භාජනයක් අරගෙන මේකේ වතුර රත් කරලා බොන එක. මේකෙන් තමයි ශරීරයේ pH එක වැඩි කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලා ඔය ඇල්කලයින් වෝටර් කියලා බොන්නේ. අපි ඇල්කලයින් හදාගත්තේ තඹ පිත්තල වල. ඔය ඇලුමිනියම් භාවිතය, non stick pan භාවිතය සම්පූර්ණ නවත්තන්න. පුළුවන් තරම් මැටි වලම් වල භාවිතා කරන්න ඔයාලට නිරෝගී වෙන්න පුළුවන්. ඩක් හැලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඊට අමතරව සෙවසුළු ගැනීමක් ඇති වුණා. දැන් අපි කියමුකෝ අපිට හිත වැඩසටහනක් තියෙනවා. අපිට අද රැ වෙද්දී හොඳටම හෙම්බිරිසා වැදිලා සෙම යනවා. නැගිට ගන්න බෑ. එකම දෙයක් තමයි අපේ මේ නාසයේ මේ දෙපැත්ත මෙහෙම අල්ලලා තියෙනවා. මෙතන ගැටි දෙයක් තියෙනවා.
ඒකෙදි මේ දකුණු පැත්තේ මේ ගැටිත්ත මෙහෙම ඇල්ලුවා නම් හෙම්බිරිස්සාව නතර වෙනවා. ඒ වෙනම සුව වෙනවා. වම් පැත්ත ඇල්ලුවොත් වෙයි වෙනවා. ශරීරය පිළිලා තියෙන මේ විදිහට ගැහණු දෙන්න එක අනිත් පැත්ත තමයි ගන්නවා. හරිද? ඉතින් මේ වගේ ඔය තැම්මුමුදි වගේ දේවල් ගොන්න යම් කිසි විදියකින් රෝගී තත්ත්වයක් මොනවාට තිබුණොත් කතා කරලා අපෙන් අහන්න. මගේ වැඩසටහන තියෙනවා YouTube වල ඕන තරම්. මම කතා කරලා තියෙන්නේ හැමදාම බෙහෙත් බොන්න නෙමෙයි. ඔයාලා නිරෝගී වෙන්න ඕනේ. ජීවිත කාලෙම ප්‍රශාපති බොන්න එපා. ඔය මෙට්‍රෝපින් බොන්න එපා. ඔයාලට කිසිම ලෙඩක් නැතුව ඉන්න පුළුවන් මේ පරිසරයේ තියෙන අමුද්‍රව්‍ය භාවිතා කරලා සහ පරිසරයේ තියෙන මේ ඖෂධ වර්ග ආහාර වශයෙන් ලබා ගන්න. හැමෝටම තෙරුවන් සරණයි.